බැංකුවකට ගිහින් ණයක් ගන්න අයිදුම්පතක් පුරවද්දි හිතට එන ඒ පොඩි බය, ඒ චකිතය ගොඩක් දෙනෙක්ට හුරු පුරුදු හැඟීමක් නේද? බොහෝ වෙලාවට මේ හැමදේම පිටිපස්සේ තියෙන්නේ එක වචනයක්. CRIB. ඒක ඇහෙනකොට සමහරු ටිකක් ගැස්සෙනවා. සමහර විට ණය අයදුම්පතක් ප්‍රතික්ෂේප වෙලා ඇති. එහෙමත් නැත්නම් අයියෝ මගේ ක්‍රෙඩිට් එක නම් හොඳ නැතුව වැටි කියලා හිතලා ණයක් ඉල්ලන්න තිබුණු අදහසම අතෑරලා දාලා ඇති. ඇත්තටම මේක ගොඩක් දෙනෙක්ට පොදු අත්දැකීමක්. හරි. එහෙනම් අපි මුලින්ම ලොකු වැරදි මතයක් බිඳලා දාමු. ක්‍රිබ් කියන්නේ කාබවත් අයින් කරන්න කොන් කරන්න හදපු කළු ලයිස්තුවක් නම් කොහෙත්ම නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. ඉතින් අපි දැන් මේ බය කියන දේ පොඩ්ඩක් පැත්තකින් තියමු. ඒ වෙනුවට ක්‍රිබ් වාර්තාව කියන එක තමන්ගේ මූල්‍ය ගමනට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබල අවස්ථාවක් කරගන්නේ කොහොමද කියලා බලමු. අද මේ කතාබහෙන් අපි කරන්න යන්නේ CRIB වාර්තාව දිහා බලන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන එක. ඒක බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒක අපේ මූල්‍ය ගමනට නැතුවම බැරි પાස්පෝර්ට් එක. ඒ කියන්නේ ගමන් බලපත්‍රය බවට පත් කරගන්නයි අපි හදන්නේ. හොඳයි. එහෙනම් අපි ටිකක් ගැඹුරට ගිහින් බලමු. ඇත්තටම මොකක්ද මේ ක්‍රිබ් වාර්තාවක් කියන්නේ? මොකක්ද මේ ක්‍රිබ් ලකුණු කියන්නේ? ක්‍රිබ්. ඒ කියන්නේ Credit Information Bureau of Sri Lanka. ශ්‍රී ලංකා ණයතොරතුරු කාර්යාංශය. සරලවම හිතන්න මේක මධ්‍යම දත්ත ගබඩාවක් වගේ කියලා. බැංකුවකින් හරි මූල්‍ය ආයතනයකින් හරි ලබා ගන්න හැම ණයකම, හැම ක්‍රෙඩිට් කාඩ් පතකම, හැම ලීසින් එකකම විස්තර මෙතන සටහන් වෙනවා. මේක තේරුම් ගන්න දෙන ලේසිම විදිහ තමයි CRIB වාර්තාව හරියට ඉස්කෝලෙන් දෙන රිපෝට් කාඩ් එකක් වගේ කියලා හිතන එක. හැබැයි මේකෙන් පෙන්වන්නේ ඉගෙනගීමේ දක්ෂතා නෙවෙයි, තමන්ගේ මූල්‍ය විනය කොහොමද කියන එක. ඉතින් මේ රිපෝට් කාඩ් එකේ මොනවද තියෙන්නේ? ණයවාරික වෙලාවටම ගෙවනවද? ක්‍රෙඩිට් කාඩ් බිල් හරියටම දවසට ගෙවනවද? පුදුවේ ගත්තම ණය එක්ක ගනුදෙනු කරන විදිය කොහොමද කියන එක ගැන පැහැදිලි චිත්‍රයක් මේකෙන් බලා ගන්න පුළුවන්. ඔන්න ඔය වාර්තාව පදනම් කරගෙන කෙනෙක්ට ක්‍රෙඩිට් ස්කෝර් එකක්, ඒ කියන්නේ ණය ලකුණක් ලැබෙනවා. මේ ලකුණු සාමාන්‍යයෙන් 250ත් 850ත් අතර අගයක් තමයි ගන්නෙ. මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ ගාන වැඩි වෙන්න තමයි හොඳ. හරි. දැන් එනවා වැදගත්ම ප්‍රශ්නෙට. ඇයි මේ ලකුණු ගාන මෙච්චරටම වැදගත්? මේකෙන් ඇත්තටම ජීවිතයට වෙන බලපෑම මොකද්ද? මෙහෙම හිතන්න. බැංකුවකට අපිව පෞද්ගලිකව අඳුරන්නේ නැහනේ. ඉතින් ණයක් දුන්නොත් ඒක ආපහු හරියටම ගෙවයිද කියලා එයාලා මනින මිම්ම තමයි මේ ණය ලකුණු. ඒක හරියට විශ්වාසය මනින මීටරයක් වගේ. එතකොට බලන්න ඉහළ ලකුණු තියෙන කෙනෙක්ව බැංකු දකින්නේ විශ්වාසවන්ත කෙනෙක් විදියට. එතකොට වෙන්නේ ණය ලේසියෙන් අනුමත වෙනා ඒ විතරක් නෙවෙයි අඩු පොලියකටත් ගන්න පුළුවන්. හැබැයි ලකුණු අඩු වෙනකොට තත්ත්වය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. බැංකු දකින්නේ අවදානමක්. එතකොට ඉතින් ණය ප්‍රතික්ෂේප වෙන්න තියෙන ඊට වැඩි අනුමත වුණත් සමහර වෙලට ගොඩක් ඉහළ පොලියක් ගෙවන්න වෙනවා. එහෙනම් තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ ලකුණු වැඩි කරගන්න බැරිද කියන එක. උත්තරේ තමයි ඔව්, අනිවාර්යයෙන්ම පුළුවන්. දැන් අපි බලමු ඒකට කරන්න පුළුවන් සරල ප්‍රායෝගික පියවර 4ක් ගැන. මෙන්න තියෙන හොඳම ආරංචිය. මේ ලකුණු ගාන කියන්නේ ගලේ කෙටුවා වගේ දෙයක් නෙවෙයි. කවදාවත් ඒක වෙනස් කරන්න බෑ කියලා හිතන්න එපා. උත්සාහ කළොත් ඕනෑම කෙනෙක්ට මේ ලකුණු ප්‍රමාණය වැඩි දියුණු කරගන්න පුළුවන්. හරි. බලමු කොහොමද කරන්නේ කියලා. පළවෙනි සහ වැදගත්ම දේ වෙලාවට ගෙවන්න. හැම ණය වාරිකයක්ම, හැම ක්‍රෙඩිට් කාඩ් බිලක්ම එක දවසක්වත් පරක්කු නොකර નિયમિત දවසටම ගෙවන්න. දෙවනුව ක්‍රෙඩිට් කාඩ් එක බුද්ධිමත්ව පාවිච්චි කරන්න. පුළුවන් තරම් කාඩ් එකේ ලිමිට් එකෙන් 130ක් 40ක් විතර පාවිච්චි කරන්න. හැමතිස්සෙම ලිමිට් එකටම පාවිච්චි කරන එකෙන් බැංකු වලට පේන්නේ මූල්‍යමය වශයෙන් අමාරුවක ඉන්නවා කියලයි. තුන්වෙනියට එකම කාලේ බැංකු ගොඩකින් ණය එල්ලන්න එපා. ඒක බැංකු දකින්නේ අනතුරු ඇඟවීමක් වගේ. අන්තිමට අවුරුද්දකට සැරයක්වත් තමන්ගේ ක්‍රිබ් වාර්තාව අරන් බලන්න. සමහර විට ගෙවලා ඉවර කරපු ණයක් තවම තියෙනවා වගේ වැරදියට සටහන් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අපි නැවතත් එනවා අපේ මුල් අදහසට. CRIB වාර්තාව කියන්නේ තමන්ගේ මූල්‍ය ගමනට තියෙන ගමන් බලපත්‍රය. ඒ කියන්නේ මේක බය වෙන්න ඕන බාධකයක් නෙවෙයි. මේක තමන්ගේ අනාගත හීන එකින් එක හැබෑ කරගන්න උදව් වෙන හරිම බලවත් මෙවලමක්. හොඳ ක්‍රිබ් ලකුණක් කියන්නේ තමන්ගේම ගයක් හදාගන්න, අලුත් වාහනයක් ගන්න, එහෙම නැත්නම් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න තියෙන හීනවලට පාර කපා ගන්නවා වගේ දෙයක්. මේකෙන් ඒකේ වැදගත්කම හොඳටම පේනවා.
මේක හරියට තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙනවා වගේ වැඩක්. හොඳ මූල්‍ය පුරුදු හරහා හොඳ CRIB ලකුණු තියාගන්න එක සමස්ත මූල්‍ය සෞඛ්‍යයේ අත්‍යවශ්‍යම කොටසක්. ඉතින් මතක තියාගන්න CRIB වාර්තාව කියන්නේ අපිව නවත්තන බාධකයක් නෙවෙයි. ඒක තමයි අපේ මූල්‍ය ගමනට අවශ්‍යම කරන ගමන් බලපත්‍රය. ඉතින් අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නය ඉදිරි කරනවා මේ මූල්‍ය ගමන් බලපත්‍රය පාවිච්චි කරලා යන්න හිතාගෙන ඉන්න ගමන මොකද්ද? ඒකෙන් ඉටු කරගන්න තියෙන ලොකුම මූල්‍ය සිහිනය මොකද්ද? ඒකෙන් පොඩ්ඩක් හිතන්න.